රයිට් අද බලන්න යන්නේ කෙමිස්ට්‍රි වල අපිට වැඩිපුරම පාවිච්චි වෙන මෙන්න මේ වගේ වගේ. හරිද? දැන් මේවා අපි සාමාන්‍යයෙන් යූස් කරනවා පාවිච්චි කරනවා. ඒතර හැබැයි අපි මේ වගේ සමහරවිට නම් කියවන්නේ නැත්තේ දන්නේ නැහැ. ඉතින් මම ටිකක් තමයි අද කරන්න යන්නේ. ඉතින් මං හිතන්නේ ඒ කියන්නේ මේ ඔක්කොම දන්න කෙනෙක් ඇති කියලා කොහොම හරි දන්න අයත් ඇති කොහොම හරි මේ වගේ මෙතඩ් එකකින් ඒවා දන්නේ කියලාත් බලන්න සහ දෙයක් ඉගෙන ගන්න තියෙනවා නම් ඉගෙන ගන්න. ඉතින් මාත් ළඟදී ඉගෙන ගත්තේ මේ ටික නැත්තම් ඔහේ කියෝගේ හිටිය පාඩම් කරා. ඉතින් මේ වගේ මෙතඩ් තියෙනවා කියලා දැනගෙන ඉන්න. එතකොට වටිනවා අපිට මේ වගේ දේවල් ප්‍රොනවුන්ස් කරනකොට. ඉතින් මෙහෙමයි දැන් මේ වගේ ගත්තාම අපිට මෙතන තියෙනවා දැන් මේ සෙට් එකෙන් වැඩිම ඔක්සිජන් ගණනක් තියෙන මෙතන. ඒ කියන්නේ 4. මෙතන 3, මෙතන එකක්වත් නැහැ. අන්න ඒ වගේ වැඩිපුරම තියෙන එක දැන් අපි දකින සුලභතම 3නේ මේ තියෙන්නේ. එතකොට ඒ 3න් සල්ෆත් එක්ක ඉන්න මේ 3 මේ තියෙනවනේ අපි මේක පාවිච්චි කරනවානේ දිනදා. එතකොට මට මම නම් වශයෙන් කියන්න තේරෙන්නේ නැහැ. මොකද මාත් ස්ටුඩන්ට් කෙනෙක් සමහරවිට ටීච් කරද්දි මම උගන්වද්දි සමහර වැරදි වෙන්න පුළුවන් නේ. හරි කොහමද? එතකොට මෙතන වැඩිපුරම ඔක්සිජන් තියෙන එක්කෙනාට එහෙම නැත්නම් වැඩිපුරම මෙතන වලට නිකන් තේරෙනවා මේ ටිකෙන් ගත්තාම වැඩි අයිතියක් තියෙන මෙයා වගේ නිකන් තේරෙනවන්නේ. මෙතනින් වෙනස් වෙන්නත් බෑ, මෙතනින් වෙනස් වෙන්නත් බෑ. එන ඔක්සිජන් වලින් වෙනස් වෙන්න පුළුවන්. ඒකට ඒ ඔක්සෝ වලින් ඔක්සිජන් වලින් වලට තේරෙනවා වැඩිපුර තියෙන මෙතන. අන්නේ වැඩිපුර තියෙන එක අපි 8 කියලා උච්චාරණය කරනවා. මොකද්ද මේ 8 කියලා අපි ඉස්සරහට බලමු. ඊට පස්සේ ඊළඟට තියෙන මැද එක්කෙනාට අපි 8 කියලා කියනවා. මොකද්ද ඒ 8 එකත් බලමු. ඊට පස්සේ මෙයාට 8 කියලා කියනවා. මොකද්ද මේ 8 කියන්නේ? මේ වගේ තේරුම් මොකද්ද? මෙයා අපි උච්චාරණය කරන්නේ සල්ෆේට් කියලා. සල්ෆේට්. තේරුණාද? 8 එක එන්නේ මෙතන වැඩිපුරම එක්කෙනා එක්ක. ඊට පස්සේ මෙතන එතකොට සල්ෆයිට්. සල්ෆයිට් කියන්නේ මෙයා. එතකොට මෙයා සල්ෆයිට්. මම හිතනවා දැන් ගොඩාක් ඒ කියන්නේ මේක දැනගෙන හිටපු නැති අය ගොඩාක් දේවල් ලින්ක් වෙන්නේ නැති. ඔයාලට තේරෙන්නේ නැති. මෙතන ඒ කියන්නේ අනිත්‍යව හිතා ගන්න පුළුවන් ඇලිනේ. එක්සැම්පල් ඔයාලට තේරෙන්නේ නැද්ද මේ මොකද්ද එතකොට? නයිට්‍රේට් 8 එක එන්නේ. නයිට්‍රේට් නයිට්‍රයිට් මේක නයිට්‍රයිඩ් IDE. ඔයාලට තේරෙන්නේ නැද්ද ඔක්කොම ලින්ක් වෙන්නදී කේස් ටික මේ ඉතින් මේ මෙන්න මේ තුන ඒ වෙන් වෙන විදිහ හරි කොහොම හරි මම තව එක්සැම්පල් ටිකක් දාගත්තා. ඉතින් සහ අපිට තව කතා කරන්න දේවලුත් තියෙනවා. මම ඒ ටික එකෙන් දාගත්තා මේ විදිහට. ඉතින් එතකොට මෙතන වැඩිපුරම තියෙන එක මෙයා PO4 3-. එතකොට මේ PO3 3- මේ P3-. එතකොට මෙයාව අපි කියවන්නේ එතකොට මෙයාගේ ෆොස්ෆරස් තියෙන ඉඳ ෆොස් කියලා තමයි එතකොට උච්චාරණය කරන්නේ. එතකොට 8 එකම ෆොස්ෆේට්. මෙයා ෆොස්ෆයිට්, මෙයා ෆොස්ෆයිට්. අන්න ඒ විදිහට තමයි උච්චාරණය කරන්නේ. මම තව ටිකක් දාගත්තා. තව මේ වගේම සහ වෙන විදිහට ටිකක් මෙන්න මේකත් වෙනම තියරි එකක්. ඉතින් මම මේක එක්සැම්පල් එකකට දැම්මේ මොකද මටත් සමහරවිට මේ තැන් හිර වෙනවා. එතකොට ඒ තැන් හිර වෙනකොට මේ දැන් මෙතනත් මම කරන්නේ සමහරවිට රිවයිස් කරගන්නවා කියන්නේ දැන් ඔයාලට මේ ටික පුළුවන් කියන්නේ වෙනම එකක් තියෙනවා. ඒක මාර මේ ටික නම් ඉතින් ගොඩක් යූස් වෙන. එතකොට සමහරවිට මේවත් ඉතින් යූස් වෙනවා. යූස් වෙන්නේ නැහැ කියනවා නෙවෙයි. හැබැයි ඒවා වෙනම විදිහකට තියෙනවා. ඔයාලට පේනවා ඇති. දැන් මෙතන වැඩිම එක මේක වුණාට මෙතන 3 එක තමයි අපි 8 කියලා අරන් තියෙන්නේ මේ විදිහට. ක්ලෝරේට් ඒත් එකම ඊළඟ එකේ ඉතින් සාමාන්‍ය පරිදිම ක්ලෝරයිඩ් කියලා නම් තියෙනවා. ඒ වගේම ක්ලෝරයිඩ් වල තියෙන මුල්ම අවස්ථාව වලට පේනවා ඇති ඔක්සිජන් නැති එක. ඔවෙන් ක්ලියර් කරගන්න. ඊට පස්සේ මේ මගේ මැද එකක්. ඒ කියන්නේ අපි දන්නා සාමාන්‍ය අවස්ථා දෙක මේක දෙක. ඔමින් මම ඒක පෙන්නන්න ඔයාලට. අපි දන්නවා දැන් අපි කලින් හදපු තුන මොනවද? මේක හැදුවා මේ 8 අපි ওই තුන තමයි කලින් කතා කරේ. ඒතකොට ඔයාලට පේනවා මේ මැදට එකක් සහ ඊට වැඩි එකක් වගේ එකක් ඇවිල්ලා තියෙනවා රයිට්. මේ මේවා ඉලක්කම් වලින් මතක තියාගන්න එපා. මොකද මේකේ උඩරිම එක නෙමෙයි වෙන්න පුළුවන්. අරගේ දැන් පේනවා ඇති මෙතන. මේක PO4 යා මෙතන POSO4 තමයි. සමහර දැන් වෙනස් වෙනවා. ඒකෙන් ලින්ක් කරගන්න යන්න එපා. හැබැයි ඔයාලට තේරෙන්නේ නැද්ද මෙතන එතකොට මැදට එකකුණුත් ඇවිල්ලා වැඩිපුර එක්කෙනෙකුත් ඇවිල්ලා වගේ එකක් මේ වගේ තැන්වල දැන් මෙතන බලන්න. මේ NO3 එක දැන් 8 වුණානේ. දැන් මෙතන 4 වුණා කියලා 8 වෙන එකක් නෙවෙයි තියෙන්නේ. හරිද? ඒ ගොඩෙන් වැඩි එක 8 වෙනවා වගේ එකක්. හරිද? එතකොට NO2 එක 2- එක 8 වුණා. හරිද?
මෙතන SO2 2 කියලා එකක් නැහැනේ. එතකොට එහෙම නැහැ. හැබැයි ඔයාලට පේන්නේ නැද්ද මේ ක්ලෝරයිඩ් වල ඇවිල්ලා තියෙනවා මෙහෙම මැදට එක්කුයි. ඒ කියන්නේ 1 ඒ කියන්නේ ඔක්සිජන් එක්කුයි සහ ඔක්සිජන් 4කුයි ආපු එක. එතකොට අපි ඒවා හදන්නේ මෙහෙමයි. අපි ක්ලෝරයිඩ් එකම තමයි. දැන් මේ ක්ලෝරයිඩ් කියලා අපි හඳුන්වන්නේ මේකනේ. එතකොට අපි අර එකක් අඩු එක අපි හයිපෝ ක්ලෝරයිඩ් කියලා හඳුන්වනවා. එතකොට අපිට ඉස්සරහට නිකන් ප්‍රීෆික්ස් එකක් වගේ එකක් තමයි දාන්නේ එතනදී. හරිද? අපි කලින් දැන් මේ අවසානටනේ. අවසානට දාන්නේ මොනවද? සෆික්සස්ද කියන්නේ කොහොම හරි. එතකොට ප්‍රීෆික්ස් එකක් තමයි මෙතෙන්ට දාන්නේ. ඒ වගේම තව එකක් තියෙනවා. තමයි උපරිම අවස්ථාවට වෙලා තියෙනවා දැන් මෙතන. ඒකට අපි per chlorate කියලා දානවා. එතකොට මේ ක්ලෝරේට් කියන එක තමයි. හැබැයි අපි ඒක තවත් උච්ච කරලා තියෙනවා per chlorate කියලා. එතනත් ප්‍රීෆික්ස් එකක් දාලා තියෙනවා. චූට්ටක් මේක අර හුරුදෙන ගැටලු තියෙනවා. මොකද මටත් තාම තියෙනවා මේ වගේ ඒවා නම්. මොකද තාම ප්‍රැක්ටිස් කරනවානේ. ඒ නිසා හැබැයි අර වුරුදුනහම මේක නිකන් වෙනම රටාවක්. දැන් ඔයාලට තේරෙන්නේ නැති මේවා ඉංග්‍රීසි වලින් හදලා තියෙන ඉඳ තමයි එහෙම වචන තියෙන්නේ. දැන් අපි ඔක සිංහලෙන් කරන්න කියන සමහරවල් ප්‍රොනන්සියේෂන් වලින් හැදේ ගන්නට. හැබැයි සමහරලාට ඒක වෙනම කම්ප්ලෙක්ස් වෙයි. හරි. දැන් අපි බලමු බ්‍රෝමින් වල තියෙන බ්‍රෝමයිඩ්. එතකොට IDE එනවා කියලා අපි කතා කරා මුලින්ම. කොහොමත් ඒ තියරි වෙනස් වෙන්නේ නැහැ. ඒ concept එක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මුල්ම අවස්ථාව ඔක්සිජන් නැති එක IDE බ්‍රෝමයිඩ් වෙනවා. එතකොට අපි මේක චුට්ටක් පැත්තකින් තිබ්බොත් ඊට පස්සේ ගත්තාම normal එක සහ දැන් අපි මේක පැත්තෙන් ලියා ගන්නවා නම් අපි කලින් ලියපු විදිහට BRO 3- සහ BRO 2- සහ BR- නේ. හරිනම් අපි කලින් කතා කරේ. එතකොට මේක 8 වෙනවා. ඒ විදිහටම 8 වෙලා තියෙනවා. මේක හරිනම් 8 වෙනවා බ්‍රෝමයිඩ්. එතකොට බ්‍රෝමයිඩ් වෙලා තියෙනවා. ඒ වගේම මේක බ්‍රෝමයිඩ් වෙලා තියෙනවා මේ. දැන් මේකෙදිම පාඩම් හිටින්න ඕන කොහොමද බ්‍රෝමින් නම් බ්‍රෝමයිඩ්. දැන් මෙතන ක්ලෝරින් නම් ක්ලෝරයිඩ්. ඒ කියන්නේ ක්ලෝර් කියන එක. මෙතන පොස්පරස් නම් පොස් කියන එක මේක මතක තිය. ඒවා ඉතින් පුරුදු වෙනවා. කොහොමද සල්ෆර් නම් සල්ෆ් කියන එක කොහොමත් අපිට එනවනේ නේද? නිකන් තේරෙනවනේ. එතකොට දැන් මෙතන ගත්තාම ඔයාලට පේනවා මේ අර ටික එහෙම තමයි. හැබැයි අපිට පේනවා මැද එකක් ඇවිල්ලා. ඒ කියන්නේ ඔක්සිජන් එකක් තියෙන එකක් ඇවිත් තියෙනවා. ඒක අපි හයිපෝ බ්‍රෝමයිඩ් කියලා දානවා. බ්‍රෝමයිඩ් එකම තමයි එකක් අඩුවෙන් වගේ. මෙතන බ්‍රෝමේට් එකම එකක් වැඩියෙන් වගේ per bromate කියලා දාලා තියෙනවා. චුට්ටක් මේක තේරුම් නැත්නම් ආයෙ බලන්න. මේක නිකන් ඔයත් මේක ටිකක් කියලා බලන් ඉද්දි ඔයාලට තේරේ රටාවක්. එතකොට ඔයාලටම තේරුම් ගන්න පුළුවන් සමහරවිට මොකද්ද මේ තියෙන්නේ කියලා. චුට්ටක් තේරුම් ගන්න බලන්න. ඒක වෙනම අතලක් තියෙනවා කියවන ගත්ත ඊට පස්සේ එහෙම බලද්දි අපි මේවා බොරුවට කම්ප්ලෙක්ස් කරන් ඉන්න කතාවක් තමයි තියෙන්නේ. ඒකයි. හරි. අපි අයිඩින් වල බලමු. ගානකට ගමු. හරි. අයිඩින් වල තමයි වෙන කාලය එකක් බලමු. හරි. අයිඩින් වල ගත්තාම අයෝඩයිඩ් ඒක අපි normal අවස්ථාවේ හින්දා දන්නවා IDE එන්නේ කියලා. අයෝඩයිඩ් එතකොට IOD කියන එක තමයි මේකේ normal අවස්ථාව. එක තේරෙනවනේ. හරි. එතකොට මේ ඊට පස්සේ එක අපි ගත්තොත් 2- එක. එතකොට අයෝඩයිඩ් වෙනවා. ඊට පස්සේ 3- එක අයෝඩේට් වෙනවා. කොහොමද අපි කලින් කතා කරපු විදිහට ඒ ටික හැමයි. ඒතර අයෝඩේට් එකටත් වඩා එක per අයෝඩේට් වෙනවා. ඒ වගේම අයෝඩයිඩ් එකට කලින් එක ඒ කියන්නේ එකක් අඩු එක ඔක්සිජන් හයිපෝ අයෝඩයිඩ් වෙනවා. ඔයාලට තේරෙන්නේ නැති මේ ඔය ඉතින් මෙච්චර නම් පාවිච්චි වෙන්නේ නැහැ ඒ ලෙවල් වලට. ඒ වුණාට අර ඕන එකක් කියන්න පුළුවන් කියන එක තේරෙන්නේ නැති. right. එතකොට තව එකක් මම දාගත්තා මේ විදිහට. මේක ටික අපිට ඉස්සන එකක් කියන්නේ Q දැක ගමන් කියන්න බැරි එක සාමාන්‍ය මේක එහෙමනම් ඒක අර පුරුද්දෙන්ම තමයි වෙන්නේ. ඉතින් මේක හයිඩ්‍රජන් කාබන් කියලා කිව්වට අපි ගොඩාක් වෙලාට බයිකාබනේට් කියලා තමයි යූස් වෙන්නේ. එහෙම එකක් තියෙනවා. ඒ වගේම මේ වගේ ගොඩාක් තියෙනවා. හරිද? ඒක මෙහෙම කියන්න බෑ. ඉතින් ඒවා ප්‍රැක්ටිස් එකෙන් දැන් අර තියරි එකත් ඇප්ලයි වෙනවා. දැන් මේ තියරි ගන්න මේ concept එකත් ඇප්ලයි වෙනවා. right. මේක දැන් අපි කතා කරා වගේ 8 එකයි යන් ඒවත් සම්බන්ධ වෙනවා. ඒත් තව තියෙන සමහරලාට දැන් මේ වගේ ඒවට මොනවද කියන්නේ නිකන් ඉරෙගියුලර් ඒවා වගේ ඒවා නිකන් කිසි දකින්න තරමින්. එතකොට මේ ඒ වගේවත් අපිට පාඩම් කරගන්න තමයි කරන්න තියෙන්නේ. එතකොට මම අර සුලභව පාවිච්චි කරන ඒ වගේ නෑ. තව තියෙනවා. ඉතින් ඔය චුට්ට හොයලා බලන්න. දැන් වැඩේ තේරෙනවනේ. එතකොට මෙහෙම වෙනවා ඇති කියලා හිතලා ඉන්ටර්නෙට් එකෙමත් හොයලා බලන්න. ඕක තමයි වැඩේ. එතකොට මේක හයිඩ්‍රජන් කාබනේට් එක බයිකාබනේට් කියලා කියනවා. මේක සුලභව යූස් වෙන්නේ නැති නමක්. එතකොට මේක කාබනේට් කියලා කියනවා. ඒක CO3 2- එක නම් ගොඩක් පාවිච්චි කරනවා. මේකත් පාවිච්චි කරනවා. හැබැයි මේක හයිඩ්‍රජන් කාබනේට් කිව්වත් හරි බයිකාබනේට් කිව්වත් හරි වැඩිපුර අපි යූස් කරන්න වෙනවට බයිකාබනේට් කියන එක. මේකත් එක්ක එක මතක හිටින්න තමයි කරන්න තියෙන්නේ. හරි. මම හිතනවා වැදගත් වෙන
ඉතින් මේක තමයි ඔයාලා තේරුම් ගන්න ඕන දේ මං හිතන්නේ මේක කොහොම හරි මං හිතනවා වැදගත් වෙන්නේ නැති කියලා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් එමන් නැත්තම් මොකක් හරි දෙකකින් හම්බෙමු. මේ මාත් ළඟදී ඉගෙන ගත්ත ඉතින් මාත් ෂෙයා කරන්න හිතුවා. ඒ හින්දා මං දන්නේ ඔයාලා දන්නවද නැද්ද කියලා. හැබැයි නොදන්න දෙයක් ඉගෙන ගන්න නැති කියලා හිතනවා. එහෙනම් ඔයාලට ජය. එහෙනම් අපි සෙට් වෙමු තව එකකින්.